Q ඉල්ලුම් ප්‍රමාණය වෙනස 250යි මිලය වෙනස 10යි නම්‍යතාවයේ සෙවිය යුතු පළවෙනි මිල තමයි P1 කියන්නේ. මෙන්න පළවෙනි මිල 10යි 20යි අතරනේ හොයන්න කියන්නේ. පළවෙනි මිල 10යි දෙවෙනි මිල 20යි බෙදනවා 10ට අදාළ ප්‍රමාණය කීයද 10යි ධන 750යි. ඉල්ලුමේ චාප නම්‍යතාවය එයාමත් නිර්වචනයක් තියෙනවා අර විදිහමයි. මොකද්ද? භාණ්ඩයක මිලේ සිදුවන ඉතා සුළු හෙවත් අංශු මාත්‍ර වෙනසකට අනුව ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය මනින විට ඉල්ලුමේ ලක්ෂණාන්විතාවය වේ. චාප නම්‍යතාවය කියන්නේ භාණ්ඩයක මිලේ සිදුවන විශාල වෙනසක්. අරකේ සුළු වෙනසකට මේකේ විශාල වෙනසක්. එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය මනිනු ලබන විනුම. ඒ අනුව නිර්වචනය මොකක්ද දරුවනේ? භාණ්ඩයක මිලේ සිදුවන විශාල වෙනසකට අනුව ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය මනිනු ලබන විනුම. ගණනය කරන ආකාරය මේ බලන්න. ED සමානයි. අර සූත්‍රයට වඩා ටිකක් වෙනස්. ED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ඉල්ලුම් වක්‍රයේ බෑවුම. කලින් ලක්ෂණාන්විතා සූත්‍රෙත් මේක මේ විදිහටම ආවා. වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. මොකද සූත්‍රය? ලක්ෂණාන්විතා සූත්‍රය අපි මතක් කරමු. ED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q නේ. මේක දරුවනේ මිල ගණන් දෙකක් අතර සාමාන්‍ය මිලේ නම්‍යතාවය මධ්‍ය ලක්ෂ නම්‍යතාවය කියන්නේ මේ මොකද දරුවනේ? මධ්‍ය ලක්ෂ නම්‍යතාවය. ඒකේ දරුවනේ මිල ගණන් දෙකක් අතර සාමාන්‍යගේ නම්‍යතාවය. ප්‍රමාණයන් දෙකක් අතර සාමාන්‍යගේ නම්‍යතාවය. වඩාත් නිවැරදි දරුවනේ ඉල්ලුමේ චාප නම්‍යතාවය. ලක්ෂ නම්‍යතාවයේදී කරන්නේ දරුවනේ ඉල්ලුම් වක්‍රයේ තෝරාගත් එක් ලක්ෂයක නම්‍යතාවය ගණනය කරන එක හෝ එක මිලක හෝ එක ප්‍රමාණයක්. මේකේ චාප නම්‍යතාවය වඩාත් ප්‍රායෝගික වෙන දරුවනේ ඉල්ලුම් වක්‍රයේ තෝරාගත් ලක්ෂයන් දෙකක් අතර නම්‍යතාවය ගණනය කිරීමට යොදා ගන්න මොකක්ද? චාප නම්‍යතාවය. චාප නම්‍යතාවයෙන් කරන්නේ ඉල්ලුම් වක්‍රයේ තෝරාගත් ලක්ෂයන් දෙකක් අතර නම්‍යතාවය ගණනය කරන එක. නිසා මේකට කියනවා ආර්ථික විද්‍යාව පේපරේ හදන මහාචාර්යවරු මධ්‍ය ලක්ෂ නම්‍යතාවය කියලා. චාප නම්‍යතාවය. හොඳයි. සංඛ්‍යා ආදේශ ක්‍රමයක් දෙනවා. බය වෙන්න එපා. සූත්‍රය මොකද්ද? ED සමානයි ඩෙල්ටා Q බෙදීම නැත්නම් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 දාන P2 බෙදීම Q1 දාන Q2. හොඳයි. පොදුවේ දෙකටම ලක්ෂ නම්‍යතාවයටයි චාප නම්‍යතාවයට ගාණක් කියලා අපි හදමු. එතකොට දෙකම එක සැරේට තේරෙයි. හොඳයි. ලියන්න ගාණක්. මිල 10යි 20යි ඉල්ලුම් ප්‍රමාණය 10යි 750යි. එතකොට දරුවනේ මිල රුපියල් 10 දී නම්‍යතාවය හොයන්න කිව්වොත් එක මිලකදීනේ නම්‍යතාවය. එතකොට ලක්ෂ නම්‍යතාවය. මිල රුපියල් 20 දී හොයන්න කිව්වත් එක මිලකදීනේ ලක්ෂ නම්‍යතාවය. මිල රුපියල් 10යි 20යි අතර කිව්වොත් අන්න ගීරුවේ තියෙන මොන සූත්‍රයේද? චාප නම්‍යතා සූත්‍රය. එතකොට දරුවනේ මම මිල රුපියල් 10 දී හොයන්නම්කෝ ඉස්සර වෙලා 10 දී හොයන්නම්කෝ. ඒකට අපිට යොදා ගන්න වෙන්නේ කවුද? එක් මිලකදීනේ දරුවනේ. එක් මිලකදී නම්‍යතාවය සොයන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රයෙන්. මිල ගණන් දෙකක් අතර මිලේ හෝ ප්‍රමාණයන් දෙකක් අතර ප්‍රමාණයේ නම්‍යතාවය සොයන්නේ ඉල්ලුමේ චාප නම්‍යතාවය. වෙන සූත්‍රය එක මිලකනේ ED සමාන ලක්ෂ නම්‍යතාවය ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. මේ ආදේශ කරන්න විතරයි තියෙන්නේ. මේ අතර වෙනස 250 බෙදීම මේක නම් පුළුවන් නේ. මේ අතර වෙනස 10යි වැඩි කරනවා නම්‍යතාවය සොයන්න මිල 10යි. එහිදී ප්‍රමාණය 1000යි. 1යි 1යි. එතකොට 250 බෙදීම 1000 කියන්නේ 0.25 වෙන.
ඔන්න මේ දරුවෝ හෙව්වේ එක් මිලක නම්‍යතාව. මිල රුපියල් 10 දී නම්‍යතාවය හොයන්න කිව්වොත් හොයන්න වෙන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. ඒ වගේම මිල රුපියල් 20 දී නම්‍යතාවය සොයන්න කිව්වත් දරුවනේ ඔයාලට හොයන්න වෙන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රයෙන්. ඒ මිල රුපියල් 20 කියන්නේ 1 ලක්ෂයයි. 1 ලක්ෂයකට අදාළව හොයන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. අර විදියමයි මේ බලන්න දරුවනේ අර විදියමයි ඩෙල්ටා Q ගියාගේ 250යි බෙදනවා මිලේ වෙනස 10යි නම්‍යතාව සෙවිය යුත්තේ 20 දී එහිදී ප්‍රමාණය 750 1යි බෙදෙන 2යි 500 බෙදීම 750 කියන්නේ 3න් 2යිනේ 3න් 2යි කියන්නේ 0.66 ඔන්න දෙන්න. ඔය හෙව්වේ ලක්ෂ නම්‍යතා සූත්‍රයට. මිල 10 දී හොයන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. මිල 20 දී හොයන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. මේ බලන්න මිල අන්න වැදගත්. මිල 10ක් 20ක් අතර නම්‍යතාවය සොයන්න දරුවනේ ඡාප නම්‍යතා සූත්‍රය. ED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2 ඩෙල්ටා Q ගියාගේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස 250යි මිලේ වෙනස 10යි නම්‍යතාවයේ සෙවිය යුතු පළවෙනි මිල තමයි P1 කියන්නේ. මෙන්න පළවෙනි මිල 10යි 20යි අතර මෙහෙම කියන්නේ. පළවෙනි මිල 10යි දෙවෙනි මිල 20යි බෙදනවා 10ට අදාළ ප්‍රමාණය කීයද 10යි ධන 750. එතකොට 250 බෙදීම 10 වැඩි කිරීම 30 බෙදීම 1750. 7න් 3යි කියන්නේ 0.4 වෙන 0.4